BB bet site එකට රෙජිස්ටර් වෙන ගැන කලින් වීඩියෝ එකක් දැම්මා. දැන් ඩිපොසිට් කරගන්න විදිය තමයි දැන් කියලා දෙන්න යන්නේ. මම හිතනවා ඒ විදිහට account එක හදාගෙන ඇති කියලා. මේ ඩිපොසිට් කරගන්න යන්නේ දැන් රුපියල් 2000. මම ප්ලෑන් එකකුත් දෙනවා සාමාන්‍ය account එක 110 ගානේ වගේ අපේ මේ තියෙන බෝනස් account එකේ සල්ලි. අර ප්‍රොමෝ කෝඩ් එක ගහලා ගියා නම් බෝනස් account එකේ කියන්නේ දැන් සාමාන්‍ය රුපියල් 1000 ඩිපොසිට් කරා නම් බෝනස් එක 1000ක් හම්බ වෙනවා. මේ කලින් මම ඩිපොසිට් කරපු එකක් තියෙන්නේ. ඒකට හම්බෙච්ච එකක්. දැන් ඊට පස්සේ මුලින්ම ඩිපොසිට් දැන් මෙතන ගියාට පස්සේ normal ගියාට පස්සේ account verification ඒ ඔක්කොම කරලා ඉවර වෙලා මෙතනින් ඩිපොසිට් කියන ටැබ් එකට යන්න. ඩිපොසිට් කියන ටැබ් එකට ගියාට පස්සේ දැන් මම ඩිපොසිට් කරගන්න යන්නේ. දැන් ඔයාලට ඕන නම් කෑෂ් ඒජන්ට් ඒ කරන්න පුළුවන් කමර්ෂල් බෑන්ක්, සම්පත් බෑන්ක්, iPay, UPay, ඊට පස්සේ NSB, ඊට පස්සේ නේසස් ස්කිල් තියෙනවා ඕන එකකින් මේ බයිනෑන්ස් ප්ලේ තියෙනවා, නෙස්ට්ලර් තියෙනවා ඕන එකක් තියෙනවා, විරාජ් කෑෂ් එකක තියෙනවා. ඉතින් මේ ඕන එකකින් ඩිපොසිට් කරගන්න පුළුවන්. ඉතින් මම නම් දැන් ඩිපොසිට් කරගන්න යන්නේ කමර්ෂල් බෑන්ක් කරහා. මේ විදිහට තමයි වෙන්නන්නේ. දැන් මේ account එකට සල්ලි දාලා අපි මෙතන මේ details ටික පුරව ගන්න ඕනේ. මම details ටික දැන් කියන්නේ මම account එකට සල්ලි දාලා එලා මම කරන්නම් පොඩ්ඩක් ඉන්න. ඒක කොහොමද දැන් bank account එකට ගියාට පස්සේ වීඩියෝ එන්නේ නැහැ ඒක කොහොමද. එහෙනම් ඩිපොසිට් කියන්නේ විස්තර ටික පුරවගත්ත මුලින්ම දාන්න තියෙනවා. ඊට පස්සේ දැන් මෙතන details එක add කරාට පස්සේ කියන්නේ අපි මුලින්ම ගහන්න තියෙනවා. ඒ කියන්නේ අපි දාපු මුදල කියන්නේ 2000යි මම දැම්මේ. ඊට පස්සේ තියෙනවා මේ account number එක ගහන්න තියෙන account number එකත් හරි. ඊට පස්සේ call number එක තියෙනවා. ඊට පස්සේ නම තියෙනවා. ගිණුම් හිමියාගේ ඒ ටික ගහලා ඉවරලා ඒක පුරවන්න තියෙන්නේ මතක් transaction ID එක දාන්න තියෙනවා අන්තිමට. ඊට පස්සේ PDF එකක් හරි ෆොටෝ එකක් හරි අප්ලෝඩ් කරන්න. අප්ඩේට් කරාට පස්සේ මෙහෙම තමයි මෙයා ඉන්නේ ටික වෙලාවකින් account එකට සල්ලි වැටෙනවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ කලින් වීඩියෝ එක බලලා ඉවරලා මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ account එකක් හදන්න දන්නේ නැති කට්ටිය කවුරු හරි ඉන්නවා නම් ඒක ඉතින් crash game එක play කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට crash game එකයි navigator ඊට පස්සේ තියෙනවා. ඉතින් play කරන්න ඕන මේ cricket වල පාලන්න තියෙනවා ගොඩක් තියෙනවා. මුලින්ම කියන්න ඕනේ අනිවාර්යෙන් crash game එක play කරනවා නම් සාමාන්‍යයෙන් දැන් උදාහරණයක් විදිහට crash game එකට ගිහින් බලන්නම්කෝ. දැන් සාමාන්‍ය crash game එක play කරනවා නම් අනිවාර්යයෙන්ම ෆෝන් එකට කෝල් අනම්මනම් එනවා නම් කියන්නේ සාමාන්‍ය ෆෝන් එකෙන් play කරන කට්ටියට විතරයි සාමාන්‍ය. කියන්නේ කෝල් එකක් හරි WhatsApp එකෙන් හරි කොහම හරි normal හරි කොහොමද කෝල් එනකොට data off වෙන සමහරක් විට අදාළ SIM එකකින් එනවා නම් කොහොම හරි data off වෙනවා. ඒකට සාමාන්‍ය loss වෙන සම්භාවිතාවය තියෙනවා. කියන්නේ අර signal issue වෙනවා සමහරක් වෙලාවට. එහෙම වෙලාවට පොඩ්ඩක් ඒක දැනුවත් වෙන්න. අනික තමන්ට තේරෙනවා නම් සිග්නල් අඩුයි කියලා ඒ වෙලාවට ප්ලේ කරන්න යන්න එපා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ගේම් එක යනකොට ටික නතර වෙවි වෙනවා නම් අංගඩි හරියට දුවන්නේ නැත්නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් කැඩි යනවා නම් එකපාරම දෙහින් දුවනවා නම් ඒ කියන්නේ අපි බෙට් එකක් දාපුවට කියන්නේ ක්ලෝස් කරපු දැනෙම මෙයා ඉන්නේ නැත්නම් පොඩ්ඩක් ඒ කියන්නේ සිග්නල් ප්‍රශ්න තියෙනවා. ඒක ලොස් වෙන සම්භාවිතාවය වැඩි. ඒ අවස්ථාවේ අනික ප්ලේයර්ස්ලා වැඩි වෙලාවට ප්ලේ කරන්න යන්න කියන්නේ ඒතලාට විනින් chance එක වැඩි. ඒත්තර පොඩි account balance එකක් තියෙන නිසා පොඩ්ඩක් පයිසන් මෙයා කියන්නේ බලාගෙන සෙල්ලම් කරන්න ඕනේ. දැන්
මේ දැන් මගේ හැම තියෙනවා මේ සිග්නල් ඉෂුව එකක් තියෙනවා මොකක්ද මොබිටෙල් එකේ මේ මන්න ඉන්නේ මොබිටෙල් එකේ ඉන්නේ සිග්නල් ඉෂුව එකක් තියෙනවා එයාට දැන් සිග්නල් අන්න ඩිපොසිට් එක ඇඩ් වුණා ආයේ ඩිපොසිට් එක ඇඩ් වෙන්න මොකක් හරි එහෙම නිසා තමයි මේ වෙලා තියෙන්නේ එහෙම තමයි ඉතින් වෙන්නේ දැන් අද දවසට දැන් මම නම් සාමාන්‍යයෙන් දවසට දැන් 2000 කියන්නේ 10%ක් වගේ තමයි සාමාන්‍යයෙන් හොයන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ 200ක් විතර තමයි මොකද මම account එක අප් කරන්න තමයි යන්නේ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගත්තට පස්සේ account එක තමයි බොහෝ විට අප් කරන්නේ. බලමු ඊළඟ වීඩියෝ එකක් ගේමු. දැන් අදම ගේන්නම් තව වීඩියෝ මේ වීඩියෝ එකට තමයි වීඩියෝ එක දිග වැඩි වෙන හින්දා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි පොඩ්ඩක් ඇවිකේට් එකේ ගේම් එක පොඩ්ඩක් පෙන්නනවා කරන්න. ස්ලෝ එකක් තියෙනවා. මේක තමයි පොඩ්ඩක් ස්ලෝ එකක් තියෙනවා. ඒක නිසා සිග්නල් ඉෂුව එකක් තියෙනවා මොකක් හරි. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි කියන්නේ දැන් 10% කියන්නේ දැන් උතන මේ විනාඩි කීයක්වත් දෙච්චර වෙලා ගියේ නෑනේ. විනාඩි 10ක් 15ක් වගේ නෑ දැන් ඔය account balance එක වැඩි වුණා කියන්නේ අප් වුණා. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ප්‍රොමෝ කෝඩ් එක තියෙනවා. කලින් වීඩියෝ එක බලලා account එක හදාගන්න.